තමන් යමක් කැමති නම් කැමති දේ දෙන්න. ආදරය කැමති නම් ලෝකෙට ආදරය දෙන්න. සෙනෙහස කැමති නම් සෙනෙහස දෙන්න. හිත රිදෙන වචන කැමති නැත්නම් කවදාවත් කාගේවත් හිතක් රිදවන්න එපා පින්වත්නි. හිත රිද්දුවොත් ලැබෙනවා. මනුස්සයාගේ ආදරය Tamanට ඕනේ නම් මිනිහට ආදරය කරන්න. මිනිහාගේ ඇඟට කඩා පැනලා තෝ බැඳ නිසා මට මේක උනේ ඊට වැඩිය හොඳයි කියලා කෑගොස්සන් ගහගෙන කවදාවත් ආදරෙ ලැබෙන්නේ නැහැ. මිනිහට ආදරෙ නෙවෙයි දෙන්නේ. සසරේ කර්මයක් නිසා මනුස්සයාගෙන් ආදරෙ නොලැබී තියෙද්දිම ඈ ඉවසාගෙන ඉන්නවනම් මනුස්සයාව ඉක්මව යන්නේ නැත්තම් මේ ජීවිතේ මේ අවුරුදු 10 15 විඳවයි මැරිච්ච ගමන් දෙව්ලොව. ඒ මිත්‍රද්‍රෝහී උන්නේ. මනුස්සයාගේ කර්මය ඒකයි රාඤ්ඤයි. පින්වතුනි දෙන්නම බැනගෙන තෝ කියලා දෙන්නම බැඳගෙන තෝ උපන් තැනක අපි ඉපදෙන්න එපා කියලා පැතුවට එහෙම ලැබෙන්නේ නැහැ. දෙන්නගේ කර්ම සමානයි ආය හම්බ වෙනවා. මිනිස්සයා බයිනවා නම් Taman නොබැන ඉන්න. ඒතර කර්ම දෙක වෙනස්. ඒකේ නම් මුණ ගැහෙන්නේ නැහැ අය. මිනිස්සයා අයාලේ යනවා නම් Taman අයාලේ යන්න එපා. අනිවාර්යෙන් මුණ ගැහෙනවා අය. මිනිස්සයා අයාලේ යනවා නම් Taman සීලේ ඉන්න. ආයෙ මුණ ගැහෙන්නේ නැහැ ඒ වගේ මිනිස්සෙක්. කට සද්දේ ගෑණියෙක් ලැබිලා ඉන්නවා නම් මිනිස්සයා ඉවසලා ඉන්න ආයෙ කවදාවත් කට සද්දේ ගෑනු හම්බ වෙන්නේ නැහැ. තමන් ලෝකෙට දිනදී තමන්ට හම්බ වෙන්නේ